අයිබෝවන් ඉරුවන් සරණයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොතක් පිළිබඳව. ඒකට යම් අපලුණු කරගන්න ධර්ම අවශ්‍ය වෙන නිසා පොතක් කියන එකත් අපිට ගොඩක් හොඳයි. මම කතා කරන පොත තමයි විෂ්ණු සානන් පඬිතුමාගේ පංචතන්ත්‍ර කියන පොත. මේක අනුවාදක තමයි හේමපාල මුනිදාස මහත්තයා. ගුණසේන සමාගමෙන් ප්‍රකාශයටපත් කළා. මේක කොයි කාටත් හොඳයි YouTube ප්‍රදේශ තියෙනවා. මම මේකෙන් කොටස් කීපයක් ඉතින් ඔබට කියවන්න ඕනේ පොත හොයාගෙන කියවන්න. එතකොට මේකෙන් ගොඩක් කරුණු ඔබට ජීවිතේට ගන්න පුළුවන්. මේක තියෙන්නේ මේ ඉන්දියාවේ ඉතිරිවත්ත රජ කෙනෙක්ගේ පුතුන් තුන් දෙනෙකුට විශ්වසමන් පඬිතුමා නුගත් පුතුන් තුන් දෙනෙකුට තන්ත්‍ර භාග උගන්වපු ආකාරය පිළිබඳව තමයි ඒගොල්ලෝ බුද්ධිමත් බවට පත් කරලා රාජ්‍ය පාලන සුසුවට පත් කිරීමට කටයුතු කරපු ආකාරය පිළිබඳව දැක්වෙන කෘතියක්. ඒතර මේකෙදී මේ කෘතියෙන් මේ විවිධ සත්තු උපමා කරගෙන තමයි මේකේ කතන්දර කියලා කියන්නේ. අපි හැම කෙනාටම මේක ජීවිතේට ඉවද ගන්න. ඒකට මම දැන් මේකේ කොටස් උපුටා දක්වන්නම්. තියෙනවා වික්ටර් වේදේ කියන කොටසෙන් උපුටා දක්වන්නම් මම දෙවෙනි පිටුව නොකිදිය යුතු පුද්ගලයා පොදනු ලබන්නේ උපාසනය නොකොට යුතු පුද්ගලයා උපාසනය කරනු ලබන්නේ නොවැදිය යුතු පුද්ගලයා වඳිනු ලබන්නේ දෙක් ධනෙහි මහානුභාවය නිසාය. ධනයට ආශා ඇති ලෝභසිතේ ධන හිමියාගේ සෝමන පවා උහුමන් පෙරටුව සේවනය කරන්නේ ධනයෙන් විනිර්මුක්ත වූ කල්හි පියා පවා දූ පුතුන් විසින් නොසලකුණු ලබන්නේය. භික්ෂාටනයෙන්ද රාජ්‍ය සේවයෙන්ද කුසිකර්මාන්තයෙන්ද ශාස්ත්‍ර හා විද්‍යානුගමනයෙන්ද හොරී කිරීමෙන්ද වෙළඳ ආදී ව්‍යාපාරයන්ගෙන්ද ධනය සැපිය යුතුය. මේ අතුරින්ද වෙළඳ ව්‍යාපාරයන්ගෙන් උපදන ධනය උත්කෘෂ්ටය අභිනන්දනීය. රස්කර තවන ලද ධනය කොතෙක් විශාල වුවද එම ධනය තව තවත් ධනෝපායන සඳහා ක්‍රියාවේ නොයදුවහොත් අවහෝසි බවටද පත්වන්නේය. රස්කර ගනු ලැබූ ධනය කොතෙක් අල්ප වුවද එම ධනය ධනෝපාර්ජනය සඳහා නැවත නැවත ක්‍රියාවේ යෙදුවහොත් වේසුමසක් මෙන් වැඩෙන්නේය. ධනය පිළිබඳව තමයි ගොඩක් මේ කතා කරලා තියෙන්නේ. අත්‍තරම ඉතින් අපි වගේ දැන් අපි රට කොහොමද ලෝකේ රටක් නේ. ඒ නිසා ධනය වැදගත්. මටත් මගේ පුංචි කාලේ මතක් වෙනවා ධනය ගැන අපි හිතනකොට වැඩි කියාය විවිධ අය දුන්නේ නැහැ. නමුත් දරුවන්ට මම හිතන්නේ ඉගෙන ගන්න ගමන් ධනය පිළිබඳව හිතන්නේ ක්‍රියා කරන්නේ ධනය හම්බ කරන්නේ යහපත් ධර්මයට අනුකූලව උදාහරණ පවතින රටක්. එතකොට ධනයට යොමු කරන්න ඕන. ධනය හම්බ කරන්න. මොකද ධනය නිසා තමයි හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් අපි අත්දැකීම් ලැබුවා. ඉතින් මම ඒ අත්දැකීම් මේ නූතන සමාජය ලබනවා කැමති නැහැ. ඉතින් අද දරුවෝ සමාජයට විවිධ දේවල් වලින් මාධ්‍ය තුලින් මේ මුදල් හම්බ කරන දක්ෂ දරුවෝ ඉන්නවා. ඉතින් හැම දරුවෙක් මෙහෙම වෙනවා නම් ගොඩක් හොඳයි. රටත් සමෘද්ධිමත් වෙනවා. දරුවෝත් සමෘද්ධිමත් වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඒ නිසා ධනය පිළිබඳව ලොකුම අවධානයක් යොමු කරන්න ඕනේ. එතකොට මේ රට සංවර්ධනය මොකද නිර්මාණශීලී හැකියාවන් නිහිර ගන්න දරුවන් තුළ. ඒ ධනයට තියෙන ඒ සබුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා තියෙන ධනය පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒකට කී වශයෙන් ධනය උපයන්න ඕනේ යහපත් හැබැයි. ධනය උපයන්න ඕන, ධනය වේදන් කරන්න ඕන, ධනය යම්පත් කරන්න ඕන ධනය. ඒ කියන්නේ ධනය වේදන් කරලා තියන්න ඕන, අපදාකට ගන්න, රක්ෂණ ගන්න ඕනේ. මේ හැම දෙයකටම ධනය අවශ්‍යයි. ඒකවල මම තවත් මේකේ මිත්‍ර වේදේ තුන්වෙනි පිටුවෙන් කොටසක් උඩට දක්වනවා. එහෙන් සම්බ නොකරන ලද ධනය සම්බ කළ යුතුය. සම්බ කරනු ලැබූ ධනය ආරක්ෂා කරගත යුතුය. ආරක්ෂා කරන ධනය විවිධ ව්‍යාපාරයන්හි යොදවා වැඩි දියුණු කළ යුතුය. ව්‍යාපාර විශේෂයෙන් තැන්පත් නොකොට රැස්කර තබන ධනය කොතෙක් ආරක්ෂා සහිත වූද ඉබේම අතෝදාහන් වන්නේය. ක්‍රියාවේ නොයදෙන ධනය තමන්හට අයිති නැති කොට ධනයකට සමානය. විචාර බුද්ධිය යොදා බඩු මිලදී ගැනීමේ සූර වූ වෙනදතමේ දේශාන්තරගතව එමෙන් දෙතුන් ගුණයක් විශාල ධනය උපදවන්නේය. මේ තුන් පිටුව
යනවා උත්සාහ කරනවා. කොට තවත් බලමු. කියලා 70 වෙනි පිටුව ශ්‍රී කාන්තාතම උදත් උත්සාහවන්තයා කෙරෙහිම එළඹෙන්නේය. උත්සාහයෙන් හීන වූ ලාමකයා දෛවයෙන් ඊඩසෝමෙන් උත්‍යානිය වෙසෙන්නේය. දෛව පිළිබඳව චේතනාව අතහැර දමා උත්තාන වීරියෙන් යුතුව උත්සාහවත් වේව. එකල ඉෂ්ටාර්ථ සිද්ධි සංසිද්ධිය වන්නේය. යම් කිසි හේකින් උත්සාහය නිෂ්ඵල වූද එයින් ඇති අවමානය කවරේදයි දමනකයා පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ. මම කියවනේ සත්තු උපමා කරගෙන තමයි කතා කියන්නේ. එතකොට 71 වෙනි පිටුවේ කියනවා කතරම් දනුණු අනාදරයක් හා අවමානයක් ඇති වුණු නමුත් තමන්ට පුරුදු වූ නිවාස ස්ථානයේ මුවා කවුරුවා වියසුළු දීනයාත් ඉවත් නොයන්නාය. ඒත් අවමානයක් හා අනාදරයක් ඇති වුණු කෙනීම සිංහයා ඉහිදා දීර වීර පුරුෂයා කොතෙක් පුරුදු නිවාස ස්ථානයේ මොද ඉවත්ව යන්නාහ. මේ මම කියුවේ 71 වෙනි පිටුව. කසිය 43 පිටුවෙන් කියන ධනය වූ කලි දීමත් අනුභව කිරීමත් පරිභෝගයට ගැනීමත් සඳහා අදහස් කරන ලද වස්තුවකි. අනුවනයා පමණක් එය රැස්කොට පරිභෝගය සඳහා පරහට පවරා දෙන්නේය. ඒ 243 පිටුවෙන් තමයි මම කියුවේ. එතකොට 251 පිටුවේ විපතක් එළඹුණු කල්හි නොබිදෙන හෙවත් නොසැලෙන සිත් ඇති මේ ධනුර් මිත්‍ර කලත්‍ර යන ත්‍රිවිධ වස්තු දුකසේම ලැබිය යුතුය. එතකොට ඒ වගේ පදගත් උපදේශ තවත් මම කියන 205 එකෙන් ගෙවන්නට තිබෙන ණය මුදලින් අන්තිම දොරටුව දක්වා ගෙවීම, වැළඳී තිබෙන රෝගේ මුල්ල දාණයම ඉවත් කර ගැනීම, ජීවත් වෙන්නට තිබෙන කින්නේ අන්තිම ගිනි පුර දක්වා නිවා දැමීම, නසන්නට ඇති සතුරා අනන්තයෙන්ම නසා දැමීමත් ආත්ම ආරක්ෂාව කැමති පුරුෂයන්ගේ සිතකි. ජයග්‍රහණය වූ කලින් බුද්ධියේ විපාකය වේ. ඒ වගේ ගොඩක් තියෙනවා. ඒකත් මේ කෘතිය කියවා බලලා ඔබගේ ජීවිතයට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් අර උපදින් ගේන කුසල දුරු කරගන්න මේ කුසල හොඳයි ඒක ප්‍රශ්න අකුසල දුරු කරගන්න. අපල කියන දේවල් දුරු කරගන්න මේ ලෝකෙදී දැනුම අවශ්‍යයි. සංසාරේ ගමනක් කරන. ඒතකොට දැනුම අවශ්‍ය වෙන නිසා ඒ දැනුමෙන් පෝෂණය කරන්න ඕනේ. අර සිංහලෝවාද සූත්‍රය කියනවාගේ දෙමාපියෝ ආචාර්ය වෙන්නේ කෝච්ලා වෙන්නේ. එතකොට හරියට දෙමාපියෝ ඒක මේ තමයි කාර්ය කරන්න ඕන. දරුවන් හරියට පෝෂණය කරන්න ඕන. එතකොට දරුවෝ ලොකු මහත් වෙලා විවිධ වර්ගයෙන් දරුවෝ ගන්නකොට ඊපස්සේ විවාහිත ගත කරනකොට මේ හැම කටයුත්තකදීම මනහලස තමන්ට යක් බරාලු ප්‍රශ්න වගේ දේවල් එනකොට ඕනම දෙයක් අටලෝදාම එනකොට ඒ ඕනම දෙයකට නොසලින් මොදෙන්න අවශ්‍ය ශක්තියක් ඇති වෙන නිසා ඒ අපල දුරු කරන්න තමයි ඉතින් මේ විවිධ පාසල් විවිධ පාඨමාලා නොයෙක් ආයතන නොයෙක් දේවල් තියෙන එකට ඒ වගේ මේ දැනුම අරගෙන ජීවිත සාර්ථක කරගන්න එක තමයි ඉතින් අර පොත් කියවන එකත් හරි වැදගත්. ජීවිත සාර්ථකත්වයට. එතකොට දෙමාපිය වශයෙන් තමන්ගේ ජීවිතය දරුවන් හරියට පෝෂණය කරන එක. එතකොට පෙරලා දරුවන්ගේ සිංහල වාසූත්‍ර යනවා. දරුවන්ගෙන් දෙමාපියන්ට සැලකිලි ගරු සම්මාන ලැබෙනවා. එතකොට ඔය දෙපැත්තක් තියෙන දෙපැත්ත හරියට වෙන්න ඕන. ඒකෝ නිකන් අත්තරම කියනවා ජනගහනය අඩුයි කියලා නිකම්ම දරුවන් බිහි කරලා වැඩක් වෙන්න හැම සරසුමක් ඇතුව වැඩ පිළිවෙලක් ඇතුව දරුවෝ බිහි කරනවා. ඒ නිසා තමයි මම ජෝස්ෙන් හරි මකට කියලා උත්සාහ කරන්නේ. ඒකයි පොත්පත් හරි අරගෙන ඉතින් ජෝස්ෙන් ගැන කතා කරන අතර මේ විශේෂයට වහල් වෙන්නේ නැතුව තමන්ගේ කර්ම ශක්තිය දුරු කරන ලබන මනුෂ්‍ය භවයෙන් ප්‍රයෝජනයක් අරගෙන
සාර්ථක මෙලොව ලෞකික වශයෙන් සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් ගත කරලා ඊට පරලෝක ජීවිතයක් බුදුහාමුදුරුවෝ බෞද්ධ වශයෙන් හින්දු වශයෙන් ක්‍රිස්තියානි අය මුස්ලිම් ඒ ඕනම ආකාරයකින් ජීවිතය ආධ්‍යාත්මික වුණ සාර්ථක මනුෂ්‍යෙක් වෙන්න අවශ්‍ය පදනමක් සකස් වෙනවා. ඒ නිසා කුඩා කාලේ ඉඳලා මුදල් පිළිබඳවද නීතිය පිළිබඳවද සමාජයේ ජීවත් වෙන හැටි හැම දෙයක් පිළිබඳව දරුවන්ට කියලා දෙනවා. ඉතින් ඔබ සමට පෙරවන් සරණයි මා කරපු වීඩියෝයෙන් යම් කිසි අර්ථාන්විත දෙයක් ගත්තාම ඒක තමයි මගේ එකම සතුට. ඔබ සමට ජය වේවා සුබ දවසක් වේවා. පෙරවන් සරණයි.